ඔස්ට්‍රේලියාවට එන්න හිතන සහ දැනටමත් ඔස්ට්‍රේලියාවට ඇවිත් ඉන්න ඉංජිනේරු ශේෂත්‍රයේ ඔබට අතිශය වැදගත් පුවතක් තමයි චැනල් ACB අද වාර්තා කරන්න. දැනට ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවේ වීසා අයදුම් කිරීමට හෝ ඔස්ට්‍රේලියාවේ රැකියාවක් කිරීමට බලාපොරොත්තු වෙන අය වගේම ඔස්ට්‍රේලියාවේ මේ වන විටත් පදිංචිව සිටින PR එකට එහෙමත් නැත්නම් ස්ථිර පදිංචිය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන ඉංජිනේරු ශාස්ත්‍රයේ අයට වඩාත්ම වාසිදායක පුවතකුයි මේ සටහනෙන් ඔබට කියවෙන්නේ. අපි අද කතා කරන්නේ 2032 ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ බ්‍රිස්බේන්හි පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල නිසාවෙන් ඔබට විවෘත වන රැකියා වෙළඳපොළ සම්බන්ධවයි. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩාංගන 17ක් ඉදිකිරීමට සහ ක්‍රීඩාංගන වැඩිදියුණු කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලය ක්‍රීඩා උළෙල ඩොලර් බිලියන 3.43ක තරම් දැවැන්ත මුදලක් ලබා දීමට මේ වන විටත් එක වී තිබෙනවා. මෙය මුළු ව්‍යාපෘතියෙන් අඩකට ආසන්න මුදලක්. මේ සඳහා ආසන 63,000ක යුතු ක්‍රීඩාංගනයක්, ආසන 25,000කින් යුතු ජාතික දිය පිහිනු මධ්‍යස්ථානයක් වගේම තවත් ඉදිකිරීම් දැවන්ත ප්‍රමාණයක් ඇතුළත්. ඒ වගේම ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් සඳහා නගර 11ක් පුරාවට ක්‍රීඩාංගන 37ක් යොදා ගැනීමටත් තීරණය කර තිබෙනවා. ඉතින් ඔබට පැහැදිලි ඇති මේ ව්‍යාපෘතිය කොයි තරම් විශාලද කියන වග. අන්න ඒ නිසාම තමයි ඔබට මේ වෙලාවේ අවස්ථාවක් හිමි වෙන්නේ ඔස්ට්‍රේලියාවේ වීසා අයදුම් කිරීමට හෝ රැකියාවක් ලබා ගැනීමට. ඔබ දන්නවා පසුගිය කාලේ පුරාවට මෙන්ම මේ මොහොතෙත් ඔස්ට්‍රේලියාවේ වීසා එකක් ලබා ගැනීම ඉංජිනේරු ශාස්ත්‍රයේ අයට තරමක් තරගකාරීත්වයක් ඇති කර තිබෙන බව. නමුත් මෙම නව ව්‍යාපෘතිය සඳහා ඉදිරි අනාගතයේදී රැකියා වෙළඳපොළ විවෘත වීමත් සමග සිවිල් ඉංජිනේරු, ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරු සහ මෙකැනිකල් ඉංජිනේරු යන අංශ තුනට ඉහළ ඉල්ලුමක් ඇතිවීමට හැකි බවයි විශේෂඥයන් පුරෝකථනය කරන්නේ. ඔබ ඔස්ට්‍රේලියාවේ රැකියාවක් හෝ ඔස්ට්‍රේලියා වීසා ලබා ගැනීමට සිහින දකිනා නම් මෙය කදිම අවස්ථාවක් වෙන්න පුළුවන්. ඔබට සීක්, ඉන්ඩීඩ්, ලින්කින් හෝ ඒ සමාන වෙනත් මාධ්‍යයක් හරහා ඔස්ට්‍රේලියාවේ රැකියාවලට අයදුම් කරන්න පුළුවන්. ඒ වගේමයි 491, 189, 190 වගේ ජනප්‍රිය වීසා සඳහාත් ඔබට මේ මොහොතේ අයදුම් කරන්නටත් පුළුවන්. මේ සියලුම ආකාරයන් පිළිබඳව ඔබව ඉදිරියේදීත් වරින් වර දැනුවත් කිරීමටත් චැනල් ACB විදියට අපි සූදානම්. ඉතින් ඔබගේ ඔස්ට්‍රේලියාවට සිහිනය සැබෑ කරගන්න, හරිම තැනින් හරිම තොරතුරු දැනගන්න රැඳෙන්න අප සමග.